හයි කොහොමද ඔයාලට? ඔන්න අද හදමුද මාතක සොසේජස් පන්. ඉතින් මේක ගොඩාක් අයල්ලපු රෙසිපි එකක්. ඔන්න ඉතින් අද තමයි මේක වොයිස් කරලා අරන් එන්න මට chance එකක් හම්බුනේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි ඊස්ට් ටික ඇක්ටිව් කරගමු. ඒකට ඊස්ට් තේ හැන්දකට ලා රස්නේ කිරි කෝප භාගයක් එකතු කරලා මේකටම සීනි තේ හැඳි 3කුත් එකතු කරලා විනාඩි 15ක් විතර චොට්ටක් පැත්තකින් තියාගමු. ඉතින් මේකට ඔයාලට කිරි වෙනුවට ලා රස්නේ වතුර උනත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් කිරි එකතු කරගත්තාම ගොඩක් රසයි. ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් අපි පාන් පිටි මිශ්‍රණය හදාගමු. ඉතින් පාන් පිටි 250කට මම රසායන ලුණු එකතු කරලා මේකටම බටර් මේස හැඳි දෙකක් එකතු කරලා හොඳට මුලින්ම කලවම් කරගන්නවා. දැන් මේකට ඇක්ටිව් කරගත්ත ඊස්ට් ටික එකතු කරගන්නවා. ඊස්ට් ටික ඇක්ටිව් වෙලා නම් හොඳට මේ කිරියක උඩ පෙන වගේ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි අපි ඊස්ට් ඇක්ටිව් වෙලා කියලා දැනගන්නේ. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා මම හොඳට මේ පිටි ටික ඩෝ එකක් වෙනකන් අනා ගන්නවා. ඉතින් ඔයාලා මේක චුට්ටු එකතු කරලා අනා ගන්න. මොකද සමහර පිටි වර්ගano මේ වතුර ප්‍රමාණය අපි එකතු කරන ටික වැඩි වෙන්නත් පුළුවන්, මදි වෙන්නත් පුළුවන්. ඉතින් මම මේක හොඳට ඩෝ එකක් විදියට අනාගත්තට පස්සේ මට තේරුණා තව පොඩ්ඩක් වතුර ගතිය මදි කියලා. ඒ නිසා මම තවත් කිරි මේස හැඳි දෙකක් විතර මේකට එකතු කරලා හොඳට අනාගත්තා. අපි මේ හදාගන්න ඩෝ එක සාමාන්‍යයෙන් අතේ ඇලෙන නොඇලෙන පදමට තමයි වතුර එකතු කරලා හදාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට විනාඩි 10ක් 15ක් විතර හොඳට ඩෝ එකක් වෙනකන් නීට් කරගන්න ඕනේ. විනාඩි 15ක් විතර මේක හොඳට අනා ගන්නකොට අපේ අතට හොඳ සොෆ්ට් ගතියක් දැනෙනවා. අන්න එතකොට මේක හොඳට මේ විදිහට ලස්සනට රවුමක් හදලා හොඳට පැය එකමාරක් දෙකක් විතර වෙනකම් මේක ඩබල් සයිස් වෙනකම් වහලා පිපෙන්න තියාගන්න ඕනේ. ඉතින් මේක පිපෙන අතරේ මම ඕන කරන සොසේජස් ටික බැද ගන්නවා. මොකද අපි සොසේජ් පන් එක හදනකොට මේ සොසේජ් ටික හොඳට නිවිලා තියෙන්න ඕන නිසා. පැය දෙකකට විතර පස්සේ මේ විදියට ඩබල් සයිස් වුණ ඩෝ එක මම සමාන කොටස් 6කට කඩා ගන්නවා. මම පාවිච්චි කරන්නේ ටිකක් ලොකු සොසේජස්. ඒ නිසායි මම කොටස් 6කට මේ කඩාගත්තේ. ඉතින් ඔයාලා කඩේ තියෙන සාමාන්‍ය ප්‍රමාණය සොසේජස් එක පාවිච්චි කරනවා නම් මේ ඩෝ එක ඔයාලට කොටස් 10කට විතර කඩා ගන්න පුළුවන්. මේ විදියට කඩාගත්ත කොටස් ටික ආයෙත් මේ වගේ හොඳට ගුලි හදාගෙන ආපහු පාරක් පැය භාගයක් විතර හොඳට වහලා මේ ටික පිපෙන්න දෙන්න ඕනේ. ඉතින් දැන් ඔන්න පැය භාගයකට පස්සේ අපිට අපේ සොසේජ් බන් ටික හදාගන්න තමයි තියෙන්නේ. මම අද ඔයාලට හැඩ දෙකකට සොසේජ් බන් හදන විදිය කියලා දෙන්නම්. මේ තියෙන්නේ පළවෙනි හැඩේ. අපි පිපෙන්න තිබ්බ පිටි කොටසක් අරගෙන ඒක මේ විදිහට රෝල් කරගන්න ඕනේ මුලින්ම. ඉතින් අපි ගන්න සොසේජ් එකේ ප්‍රමාණයට දෙගුණයකට වඩා චුට්ටක් වැඩියෙන් මේක රෝල් කරගන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ වගේ සොසේජ් එක වටේ ඔතා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි සොසේජ් බන් හදන්න තියෙන ලේසිම විදිහ. දැන් අපි දෙවැනි ක්‍රමය බලමු. ඒකට මුලින්ම පිටි කොටස මෙන්න මේ විදිහට සොසේජ් එකේ උසට හතරස් විදිහට තුනී කරගෙන ඊට පස්සේ ඒක මැද්දෙන් මෙන්න මේ වගේ සොසේජස් එක තියලා දෙපැත්තෙන් සමාන විදිහට කොටස් කපා ගන්න ඕනේ. මෙන්න මේ පෙන්නන විදිහටම ඒක කරගන්න ඕනේ. දැන් ඔන්න ඊට පස්සේ මෙන්න මේ පෙන්නනවා වගේ එක පැත්තකින් කෑල්ලක් අරගෙන සොසේජ් එක උඩින් අනිත් පැත්තට තියලා මේ වගේ පොඩ්ඩක් ප්‍රෙස් කරගන්න තදට හිටින්න. මේක ටිකක් අර කොණ්ඩේ ගොතනවා වගේ කරගන්න තමයි තියෙන්නේ. අන්තිමට මෙන්න මේ වගේ ලස්සන සොසේජ් බන් ටිකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ ඊට පස්සේ මේ සොසේජ් බන් ටික ඔක්කොම ආයෙත් රෙද්දකින් වහලා විනාඩි 20ක් විතර පොඩ්ඩක් පිපෙන්න තියාගන්න ඕනේ. මම මෙතන සොසේජ් බන් 4කුයි තව නෝමල් බර්ගර් බනිස් 2කුයි වගේ හදාගත්තා. ඒ දෙක අපේ බබාට. මේ විනාඩි 20කට පස්සේ අපිට දැන් මේක එග් වොෂ් කරලා අවන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් එග් වොෂ් කරන පාර්ට් එක මට මිස් වෙලා. ඒකට බිත්තරයකට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් විතර එකතු කරලා හොඳට බීට් කරලා මේ බනිස් උඩින් ගාලා අවන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් තල ඇට ටිකකුත් දාන්න. එතකොට තව රසයි මේක. ඔන්න මේ තියෙන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකේ සෙල්සියස් අංශක 180ෙම තවත් විනාඩි 20ක් බේක් කරගත්ත අපේ රසම රස සොෆ්ට් සොසේජ් බන් ටික. ඉතින් මේක උඩින් උණු උණුවෙන්ම අපි තව බටර් ටිකක් ඇප්ලයි කරමු ගමු. එතකොට මේකේ උඩ ලස්සන ෂයින් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ රසම රස ලස්සන සොෆ්ට් සොසේජ් බන් ටික හැදුනේ. බටර් එහෙම දාන්න නිසා හරිම රසයි මේක. ඔයාලත් ගෙදර ඇයට තේ වෙලාවට හදලා දෙන්න. එයාලා හරිම ආසාවෙන් කයි. වීඩියෝ එක දිග වැඩි නිසා ඔයාලට මේකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් මගෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම කියලා දෙන්නම්. ඒත් එක්කම ඔයාලා මේක හදලා try කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම මට රස කොහොමද කියලාත් කියන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින්
පරිස්සමින් ඉන්න.